අයිබෝන් එවන් කම්පියුටර් ටෙක්නොලොජි සෝෂල් මීඩියාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේම එවන් කම්පියුටර් ටෙක්නොලොජිස් ආයතනයට ආවොත් ඔයාලට ලබා ගන්න පුළුවන් සේවා සම්බන්ධව අපි දිගටම ඔයාලව සෝෂල් මීඩියා හරහා දැනුවත් කරනවා කියලා කිව්වා. ඒ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකට අපි අද දවසේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා බලන්න. ඉතින් අපි සමහර විට ඔයාලා දන්නවා ඇති දැනටමත් අද දවසේ කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියන එක සම්බන්ධව අපි වැඩි විස්තර වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. අද දවසේදී අපි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවන් කම්පියුටර් ටෙක්නොලොජි ආයතනයට ආවොත් ඔයාලට CCTV සම්බන්ධව අත්දැකීම් කොහොමද ලබා ගන්න පුළුවන් කියන එක සම්බන්ධව. CCTV ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න නැතුවම බෑ මේ CCTV කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. අපිට තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන ලෝකයේදී අපේ ව්‍යාපාරය, කාර්යාලය, නිවස ආරක්ෂාව තහවුරු කරගන්න නැතුවම බැරි උපකරණයක්. ඉතින් මේ දේ හරියට පාවිච්චි කරනවා නම් අපේ හිසේ තියෙන ලොකුම බරක් අපේ නිවසේ, කාර්යාලයේ නැත්නම් ඔයගොල්ලෝගේ ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව ගැන හිසේ තියෙන ලොකු බරක් නිදහස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ පද්ධතිය හරියට අපි යූස් කරලා සවි කරගත්තා. CCTV පද්ධතියක් මිලදී ගන්න කලින් මුලින්ම බලන්න ඕනේ ඔයාලගේ අවශ්‍යතාවයට හරියන CCTV කැමරා මොකක්ද කියන එක සම්බන්ධව. ඒකෙදි ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ CCTV පද්ධතියක් සවි කිරීමේදී ඔයාලට ඉන්ඩෝර්ද අවුට්ඩෝර්ද CCTV එක සවි කරන්න ඕනේ කියන එක සම්බන්ධව. මොකද ඉන්ඩෝර් සවි කරන CCTV එක සමහර විට අවුට්ඩෝර් අපිට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් සහ පාවිච්චි කිරීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවුට්ඩෝර් පාවිච්චි කරනවාද ඉන්ඩෝර් පාවිච්චි කරනවාද කියලා මුලින් ඔයා සලකා බලන්න. ඒ දේ හරියට තීරණය කරලා පස්සේ ඔයාලට පුළුවන් ඒ පාවිච්චි කරන නැත්නම් අපි මිලදී ගන්න යන CCTV එකේ වීඩියෝ ක්වොලිටි එක නැත්නම් රිසොලූෂන් එක කොහොමද තියෙන්නේ කියලා පරීක්ෂා කරලා බලන්න. මොකද මේ වීඩියෝ ක්වොලිටි එකේ රිසොලූෂන් එක නැත්නම් අපිට හොඳ සුපැහැදිලි දසුන් නැත්නම් සමහර විට අපි CCTV පද්ධතියක් ගෙදර හෝ කාර්යාලයේ නිවසේ සවි කරාට ඒකෙන් අපිට බෙස්ට් පර්ෆෝමන්ස් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි ඉන්ඩෝර්ද අවුට්ඩෝර්ද කැමරාව යූස් කරන්න කියන එක බලනවා. වගේම වීඩියෝ එකේ ක්වොලිටි එකත් අපි අනිවාර්යෙන් බලන්න. ඒ වගේම අපිට මේකේ ස්ටෝරේජ් එක කොහොමද අපිට ස්ටෝරේජ් එක ඉන්ක්‍රීස් කරගැනීමේ හැකියාවක් තියෙනවද නැත්නම් ක්ලවුඩ් ස්ටෝරේජ් එකට මේක කන්වර්ට් කරගන්න පුළුවන්ද කියන එකත් අපි නිරන්තරයෙන් බලන්න ඕනේ CCTV එකක් මිලදී ගන්න කලින්. මේ දේවල් බලනවා වගේම බලන්න ඕනේ CCTV පද්ධතියක් සවි කරගන්න නිවැරදි පුද්ගලයෙක් තෝරා ගන්නවා සම්බන්ධ. සමහර CCTV තියෙනවා අපිට නැත්නම් ඔයාටම ඒක කස්ටමයිස් කරලා සවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි සමහර CCTV විශේෂයෙන් DVR එකක් යූස් කරලා ඇනලොග් CCTV එකක් අපි සවි කරගන්නවා නම් අනිවාර්යෙන් ඒකට තාක්ෂණික බලපොරොත්තුවක් අවශ්‍යයි. මොකද අපි ප්ලේස් කරන එක හරියටම ඒ පද්ධතිය සවි කරගත්තේ නැත්නම් සමහර විට ආරක්ෂාවට අපි CCTV කැමරා සවි කරගත්තා වගේ නෙමෙයි අපිට ඒකෙන් අපිට අවශ්‍ය වෙන ආරක්ෂාව ලබා ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම බලන්න ඕනේ ඔයාලගේ කැමරාව නයිට් විෂන් කොහොමද සපෝට් කරන්නේ කියන එක සම්බන්ධව. මොකද නයිට් විෂන් කියන එක රාත්‍රී කාලයේදී අපේ ව්‍යාපාරයේ, කාර්යාලයේ නැත්නම් නිවසේ ආරක්ෂාව කියන එක විශේෂයෙන් වැදගත්. අපි සමහර වෙලාවට නිදි ගන්න වෙලාව වෙන්න පුළුවන්. අපි කාර්යාලයේ වහලා යන වෙලාවෙන් පස්සේ කාර්යාලයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට ඒ ක්වොලිටි වීඩියෝ එකෙන් තමයි අපිට ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්නට වෙන්නේ. ඒ නිසා නයිට් විෂන් කොහොමද ඔයාලගේ මිලදී ගන්න කැමරාවේ ක්වොලිටි එක කියන එකත් ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මතක තබා ගන්න ඕනේ. ඉතින් මේ CCTV සවි කරගත්තා වගේ විතරක් නෙමෙයි මේ CCTV සවි කරගත්තාම අපේ කාලය කියන එකත් අනිවාර්යෙන් වටිනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ CCTV එක සවි කරගත්තාම අපිට මොබයිල් ඇප් එකක් යූස් කරලා හරි අපි ලංකාව ඇතුළේ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් අපිට මේ වීඩියෝ ෆොටේජස් අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවද නැත්නම් ලයිව් ඇක්සස් කරලා ඉවරලා මේකේ පද්ධතිය කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා අපි බලන්න. ඒ නිසා අනිවාර්යෙන් බලන්න CCTV එකක් නැත්නම් CCTV පද්ධතියක් සවි කරගත්තී මොබයිල් ඇප් එකක් යූස් කරලා ඔයාට මේ දේවල් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. අපි දැන් බලමු දඹුල්ල හෝ ඒ අවට ඉන්න ඔයාලට CCTV සම්බන්ධව ගැටලුවක් निराකරණය කරගන්න අලුතෙන් CCTV පද්ධතියක් සවි කරගන්න ඇයි එවන් කම්පියුටර් ටෙක්නොලොජිස් ආයතනයටම එන්න ඕනේ කියන එක සම්බන්ධව. වසර 15ක කාලයක් මුළුල්ලේ ඔයගොල්ලෝගේ තාක්ෂණික ගැටලු වලට විශ්වාසය ගන්න පුළුවන් දඹුල්ල නගරයේ තියෙන එකම තැන එවන් කම්පියුටර් ටෙක්නොලොජි ආයතනය විතරයි. ඒ වගේම කියන්න ඕනේ ලෝකේ අංක 1 CCTV සන්නාමයක් වන Hikvision සහ EasyVis කියන බ්‍රෑන්ඩ් දෙකේ ප්‍රධානම අලවි නියෝජිතයා විදිහට දඹුල්ලේ ප්‍රදේශයේ කටයුතු කරන්නේ එවන් කම්පියුටර් ටෙක්නොලොජි ආයතනය පමණයි.
ඒ වගේම මතක් කරන්න ඕනේ මේ Hikvision සහ EasyVis plan දෙක ඔයගොල්ලෝ මිලදී ගත්තේ වසර 2ක් දක්වා වගකීම් කාලයකුත් ඔයගොල්ලොන්ට හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි CCTV සම්බන්ධ තාක්ෂණික දැනුම අතින් පරිපූර්ණ වූ සුහදශීලී කාර්ය මණ්ඩලයකගේ දැනුම ඒ වගේම ඔයගොල්ලන්ට සේවාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම භාණ්ඩයක් මිලදී ගත්තේ ඔයගොල්ලන්ට ආෆ්ටර් සේල් සර්විස් කියන එක වැදගත් දෙයක්. ඉතින් ඔයගොල්ලෝ භාණ්ඩය මිලදී ගන්න අවස්ථාවේදී විතරක් නෙවෙයි භාණ්ඩය මිලදී අරගෙන ගිහිල්ලා ඔයගොල්ලෝ සවි කරගෙන පාවිච්චි කරගෙන ඉස්සරහට යද්දී ඊට පස්සේ ඔයාලට එන ආෆ්ටර් සේල් සර්විස් එකත් එවන් කම්පියුටර්ස් ටෙක්නොලොජිස් ආයතනයේ විශ්වාසයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලගේ කාර්යාලයේ නිවසේ ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරගන්න CCTV පද්ධතියක් හෝ CCTV එකක් මිලදී අරගෙන සවි කරගෙන ආරක්ෂාව තහවුරු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් දඹුල්ල නගරයේ අවටින් ඔයාලගේ විශ්වාසනීයම සහකරු තමයි එවන් කම්පියුටර් ටෙක්නොලොජිස් ආයතනය. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ CCTV සම්බන්ධව තවත් ඔයාලට රිවිව්ස් නැත්නම් වීඩියෝස් කරන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් ටයිප් කරගෙන යන්න. අපි අනිවාර්යෙන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා question and answer segment එකකින් CCTV සම්බන්ධව ඔයාලව දැනුවත් කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් අදට අපි සමු ගන්නවා. එකතු වෙලා ඉන්න දිගටම එවන් කම්පියුටර් ටෙක්නොලොජි සෝෂල් මීඩියා channel එකට.